අද දිනේදී අමාලි දැයින් සමුගනු ලැබුවා. ඉතින් අමාලිගේ අවමංගලෝත්සවයෙන් අනතුරුව ලොකු අයියා සංවේදී සටහනක් තම Facebook ගිණුමේ තබා තිබෙනවා. හැමෝම එක්ක ට්‍රිප් ගිය බස් එකේ අමාලිව බලන්න යන්න වෙයි කියලා හීනකින්වත් හිතුවේ නැහැ. ඉතින් අමාලි කන්නම ආස රයිස්. ඒ හින්දා අමාලිව බලලා එන ගමන් අපේ අයට රයිස් අරන් දුන්නා. ඒ පිනම අමාලිට අත් වේවා කියලා හිතෙනවා යනුවෙන් සංවේදී සටහනක් තබා තිබෙනවා. ලොකු අයියා හීනකින්වත් හිතුවේ නැති විදිහට අමාලි දැයෙන් සමුගත්තා. අමාලි නැති වෙයි කියලා ලොකු අයියා හිතුවේ නැහැ. සමාජ මාධ්‍ය හරහාත් විවිධ පුවත් මැවුණත් ඔහු ඒවට පිළිතුරු දුන්නේ අමාලි හැමදාමත් හොඳින් ඉන්නවා කියලා. ඉතින් ඇත්තරම කවුරුත් නොසිතුව විදිහට අමාලි දැයෙන් සමුගත්තා. ඒ වගේම සුනීතාත් දැයෙන් සමුගත්තා. ඉතින් කවුරුත් ආදරය කරන සෙනහසේ නවාතැනේ මේ දෙන්නා මියගියම් අනතුරුව ඇත්තටම ගොඩක් අය කනගාටු වුණා. සමාජ මාධ්‍ය හරහාත් ලොකු අයියා සමග අමාලි සහ සුනීතා ඉතාමත් සුහදව කටයුතු කරන ආකාරය ගොඩක් දෙනා දැක්කා. ඒ වගේම ඔවුන් ඉතා සතුටින් සැහැල්ලුවෙන් කාලය ගත කරන අයුරුත් දක්නට ලැබුණා. අමාලිගේ නිමසියන් මොනතරම් දොස් කිව්වත් ලොකු අයියා කනකට ගත්තේ නැහැ. නමුත් අමාලිගේ දේහය ලොකු අයියා විසින් බාර ගැනීමට සූදානම්ව තිබියදී අමාලිගේ නිවසියන් විසින් අමාලිගේ දේහය බාර ගනු ලැබුවා. ඉතින් කෙසේ වෙතත් ලොකු අයියාගේ සියලුම වියදමින් අමාලිගේ අවසන් කටයුතු අද දිනේදී සිදු වුණා. ඉතාමත් කනගාටුදායක අයුරින් ඔහු ප්‍රකාශ කර තිබුණේ අමාලිගේ වියෝව දරාගන්න අමාරු කියලා. ඒ වගේම තමන් මානසික ව්‍යාකූලත්වයට පත්ව ඇති බවත් සඳහන් කර තිබුණා. අමාලි කියන්නේ හුරතල් කෙල්ලෙක්. ඉතින් අමාලිගේ වියෝව මට දරාගන්න බෑ යනුවෙන් ඔහු සමාජ මාධ්‍ය ගිණුම්වල විවිධ සටහන් තබා තිබෙනවා. ඇත්තටම ගොඩක් අය කනගාටු වෙන්නේ අමාලි සහ සුනීතා ඉතාමත් සුහදව සමාජ මාධ්‍ය හරහා ගොඩාක්ම ජනප්‍රිය නිසා. අමාලිට නිවන් සුව ලැබේවා කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරමු. ඒ වගේම රටේ ලෝකයේ සිදුවන සියලුම තොරතුරු දැනගන්න අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.